Hello. අයිබෝවන් වලක්කොම් වෙල්කම් සාදරෙන් පිළිගන්නවා ඔයාලගේ බ්ලොග් ඔෆ් RN ඔන්න ඉතින් ආයේ කාලෙකින් පස්සේ යනවා කොහෙද අපේ සුපුරුදු පොට්ටේට තමයි ඉතින් දන්නවනේ ඉතින් අද අපි යන්නේ හැටන් තලාව කැලේ නුවරඑළිය ඒ පැති වලට අබ්බෙච්චරු යන්නේ හැටන් වලින් නවත්තගමු මේ අදිසියෙම යන්නේ හැටන් වලට පොඩි වැඩකට අප්පා දෝනි කේස් මචං ඒකයි මේ අදිසියෙම යන්නේ ඒකයි ඉතින් ඔයාලට ඉතින් වීඩියෝ කරන් දාන්න ඉතුරුයි ඉතින් යන ගමන් පොඩ ඉතින් ගත්තම ඉතින් ක්වොලිටි නම් මදි ඉතින් ඇඩ්ජස්ට් කරන් බලමු ඉතින් ෂේප් එක ඉතින් අවුලක් නැහැ නේ ඉතින් හරි එහෙනම් ඕම යන් යන ගමන් ඉතින් විස්තරයක් තියෙනවා කියන්න ඉතින් අපේ රටට ඉතින් පෞගේ දවස්වල බලපෑපු අර දිට්ටුවා කුණාටෙන් ගොඩක් දේවල් ආනි වෙලා තියෙනවා ඉතින් ඒවත් ගන්න පුළුවන් වේවි ඔය පේන දැන් ඔය පේන හරියෙත් එනකම්ම යට වෙලා තියෙන්නේ ඔය දැන් පොඩ්ඩක් සති දෙක තුනක් වෙන ඉඳන් අච්චර වෙනුම පේන්නේ නැහැ මම පේන කියන්න ඉස්සරහට බලන්න පුළුවන් වෙයි එහෙනම් කොල්ලනේ තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් කරන්න ෂෙයා පාරකුත් දාන්න මේ වගේම දිගටම වීඩියෝස් මේ දවස්වල ඉතින් පොඩ්ඩක් හිමින් යමු ෂේප් එකකින් ලයික් එකක් සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා තියාගන්න දිගටම වීඩියෝස් බලා ගන්න පුළුවන් වෙයි මගේ මියුසික් එඩ් කරන්න විදියට නෑ මච් කොල්ලෝ කොපිරයිට් ඔය ඉන්නේ ඉඳ කටිම මියුසික් දෙනවා ඉතින් ෂේප් එක යන් ඔම්ම ඉතින් ඔය ඉතින් ඔය පේන පැත්තේ කොල්ලෝ තානි කරලා තින්නේ ඔය මේ ගම් වතුර වෙච්ච ඒරිය එකක් ඔය පහළ දින් ලොකුට පේන්නේ නැතුව ඇති ওই පාල සම්පූර්ණයෙන්ම යට වෙලා තිබ්බේ. කියන්නේ 12ක් මම ගඟක් කියන්නේ ඉතින් ගඟ නම් මතක නැහැ මීට යන්නේ නැහැ. කොහමද ගඟක් කියන්නේ හරින්. ඔය පේනවනේ ඔය ඉතින් ඔය පේන්නේ ඔය කස් කඳු කඩන් වැටිලා ඔය දැන් නම් දැන් අපිට පාර හොඳට දිනනවා අදලා මම හිතන්නේ මම ඔය අදලා තින්නේ සතියකින් දෙකකින් වගේ ඔක්කොම අදලා දැන් ආයෙත් යථා තත්ත්වයට වෙලා තියෙනවා. පාරවල් නම් කලින් තිබුණට වඩා ගොඩක් හොඳට තියෙනවා මට පේන විදියට. කියන්නේ කාබට් කරලා ගොඩක් හොඳට තියෙනවා ලස්සන ඇත්තටම. ඒ වැඩ කළා නිම කරපු සියලු දෙනාම ස්තුතියි මුලින්ම. තිබුණට වඩා හොඳ තත්ත්වයක දැන් තිබෙනවා ගොඩක් තැන් වලට. ඔය පේන කඳු ගොඩක් තැන්වල ඔය පේනවනේ කඳන් අනම්මනම් ඒ දිට්ටුවා කුණුවරුවට පෙරලිච්ච ඔය නායකයින් තියෙන ගොඩක් ඒවා ඒ වෙලාවසු වෙච්ච තමයි ඉතින් දැන් නම් පොඩ්ඩක් පාර හොඳටම තියෙනවා මේ පාර දැන් නම් අවුලක් නැහැ අපි දැන් ඔය පව් කරන් යන්නේ පිටුරුතලට යන පාරක් ඉතින් දැඩි ආබාධයක් කියලා ආරංචි වුණාට එච්චරම ආබාධයක් නෑ මේ හරියනම් ඉතින් දැඩි ආබාධ නැත හරි ඉතින් මම මේ පේනවනේ මම ওই ලොකු කන්දක් ওই කඩපාත් වෙලා තින්නේ ඉතින් දැන් නම් අවුලක් නැහැ ඉතින් හැබැයි ඒ ලස්සන තාම එම්මයි ඉතින් ඒ ලස්සන වෙනසක් කියලා නැහැ ඔයලත් යන්න ගිහින් එන්න ඔය කාබට් එක පේනවනේ ඔය ඊට පස්සේ දාපේව තමයි උනාට පස්සේ දාපු අද පාරවල් තියෙන මේ ඔක්කොම දිගටම ওই කාබට් කරලා තියෙන ඒවා මම ඒ කියන්නේ කිව්වේ කලින් තිබුණට වඩා තත්ත්වයේ තියෙන කියලා එල කොල්ලනේ එල
තාම ලයික් එකේ නැත්නම් කමෙන්ට් කරේ නැත්නම් ලයික් කමෙන්ට් එක දාලා තියන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අනිවාර්යෙන්ම. දිගටම වීඩියෝ බලා ගන්න පුළුවන්. දිගටම රැඳී සිටින්න. ඉදිරියේදී හොඳ වීඩියෝස් quality හොඳ වීඩියෝ ටිකක් දෙන්නම්. ඇත්තටම මට මේකට මේ මියුසික් වීඩියෝ එකක් මියුසික් එකක් දෙන්න තිබ්බනම් සුපිටම මේකට එඩිට් කරලා දාන්න තිබ්බා. මට මේ මියුසික් ඇඩ් කරන්න දෙන්නේ මට තේරෙන්නේ ඒක හරියටම තාම කරගන්න මේ කොපිරයිට් වලින් නැතුව. නැත්තම් ඉතින් ලස්සන වැඩේ කරන් යන තිබ්බා. ඉතින් දැන්ටත් අවුලක් නැහැ. ඉතින් ලස්සනයි නේද වීඩියෝ එක? කමෙන්ට් එක දාන්න මුන්දේ. අතට මේ නගරේ තමයි වටවල. කවුරුත් දන්න වටවල නගරේ තමයි මේ දැන් පසු කරගෙන යන්නේ. ඉතින් ලස්සන නගරයක්. ඉතින් මේකත් ලස්සන මිනිස්සු ඉන්න ලස්සන කොල්ලෝ කෙල්ලෝ ඉන්න නගරයක් තමයි ඉතින් මේ අපි පසු කරගෙන යන්නේ. ඉතින් ආදරේ යන සිළු දෙනාටම ලයික් එකක් දාලා තියාගන්න. වොයිස් එකක් දෙන්න බැරින්දා මම කටින්ම වොයිස් එකක් දුන්නට අවුලක් නැති වෙයිද දන්නේ නෑනේ. ඇත්තටම කටින් වොයිස් එක දෙනකොට මේ මියුසික් දෙනට හොඳයි. නිකම්ම යවන එකනේ. ඒක ඊට වඩා හොඳයි නේද කොල්ලෝනේ? හරි මේකේ පොඩි අවසානයේ පොඩි වැදගත් කරන්නක් තියෙනවා කියන්න. හෙන්ද අවසන් වෙනකන් රැඳී සිටින්න කියලා සිළු දෙනාම ඉල්ලා සිටිනවා. තව විනාඩි කිහිපයයි තියෙන්නේ. තව විනාඩි 4-5ක වගේ තමයි මේක තල්ලන් යමු ඔන්න. තව ඉදිරියේදී හොඳ වැඩ කැලටියක් බලා ගන්න පුළුවන්. මේ වීඩියෝස් වල ක්වොලිටි මියුසික් කනම්මනම් හැමදේම බලා ගන්න පුළුවන්. හරි හරි මේ එතකොට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ 2020 ජනවාරි 1 වෙනිදායි. එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා සිළු දෙනාටම හැපි නිව් ඉයර්. இனிய புத்தாண்டு வாழ்த்துக்கள் எல்லோருக்கும். ඒ වගේම හැමෝටම අවුරුද්ද සුබ වෙන්න ඕන අනිවාර්යෙන්ම. ආයෙත් හිතේ තියෙන සියලුම සිතුම් පැතුම් ඉටු වෙන්න ඕන. කිරියෙන් පැණියෙන් අනිවාර්යෙන් උතුරයි බයින්න එපා කොල්ලෝ කෙල්ලෝනේ. ගේමක් ගහන අවුරුද්දක් මේක තමයි අපි. හරි එහෙනම් අපි යන්න ඕන ටික ටික අපි ලං වුණේ හැටන් නගරයට. හැටන් බෝඩරේට. බෝඩරේ කොල්ලෝ දැන් ශාන්තියෙන්. අපි දැන් හැටන් කිට්ටුවෙන් කිට්ටුවට ආවා. තව ටික දුරකින් හැටන්ට ළඟා වෙනවා. අපි යමු අනිකට යමු. ඔන්න එහෙනම් යාළුවනේ අපි හැටන් බෝඩරේට ළඟා වුණා. මේ තියෙන්නේ හැටන් ටවුන් ස්ටෑන්ඩ් එක සෝරි රේල්වේ ස්ටේෂන් එක. මේ තියෙන්නේ පොට් එක කොල්ලෝ. හරි මම හැටන් 25ට වැඩි ගිහින් තියෙනවා. ඒකට මේ පාර තමයි දැක්කේ මේ ගලයක්. ආගමික දේවස්ථාන 4ක්. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ක්‍රිස්තියානි ආගමේ චර්ච් එකක් තියෙන්නේ. ඊට පස්සේ ඉතින්ම වම් පැත්තේ තියෙනවා කෝවිලක් ඔය පේන. ඊට පස්සේ ආයෙ
දකුණු පැත්තේ කියන්නේ ආයතවල ඇරෙන්න ඕන ටවුන් පැත්තට. ටවුන් පැත්තට ඊට පස්සේ දකුණු පැත්තේ තියෙනවා මුස්ලිම් පල්ලියක්. තෙල්ම ආයෙත් පල්ලියට වම් පැත්තේ තියෙනවා පන්සලක්. මේ තියෙන කෝවිල මේ පල්ලිය අතරම පන්සලක් තියෙන පොඩ්ඩක් ඉන්න පන්සල පෙන්නන්නම්. ඔය පේන්නේ පන්සලක්. බුදු පිළිමයක්. ඉතින් මුල් අතර තියෙන්නේ ඒක ඉතින් ලස්සන පිටීමක් ඒක නම්. හවසයි මට කියන්න තියෙන්නේ මගේ ඊළඟ වීඩියෝ එකේ කියන්නේ 3 වෙනි මාසේ 1 මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ත් එක්ක ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක තමයි දාන වීඩියෝ එක. අනිවාර්යෙන් කට්ටිය බලන්න. මතකනේ දවස් 3යි 1. එහෙනම් කොල්ලනේ ජය වේවා.